මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2019 බයොලොජි MCQ එකේ 29 වෙනි MCQ එක. අපි එන යමු 29 වෙනි MCQ එකට. මානව සැකිලි පද්ධතිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. අපිට උත්තර පහෙන් පළවෙනි උත්තරේ විදිය දීලා තියෙනවා. අලාස්තිය, අන්වලාස්තිය සහ ප්ලගන්ඩාස්තිය මගින් තැනී ඇති වැලමිට සංදිය නිසා පූර්ව බාහුවේ සම්මිංජනය සහ නිකුබ්ජනය පමණක් සිදු කළ හැකියි. දෙවැනි උත්තරේ විදිහට අපිට දීලා තියෙනවා. ඌල්වස්තිය, අනුජංගාස්තිය සහ ධනිස්කටුව මගින් තැනෙන අසව සංදිය නිසා වැඩි වේලාවක් ඍජුව සිටගෙන සිටීමට පුළුවන්. තුන්වෙනි එක විදිහට අපිට දීලා තියෙනවා. පාදයේ වක්‍ර සිටගෙන සිටීමේදී පමණ දේහ බල ව්‍යාප්ත කිරීම සඳහා වැදගත් වේ. හතර විදිහට අපිට දීලා තියෙනවා. කශේරුවේ උරස් සහ ත්‍රිකාස්තික ප්‍රදේශවල ඇති ද්විතීයික වක්‍ර ඍජු ඉරියව් පවත්වා ගැනීමට උපකාරී වේ. පහ විදිහට අපිට දීලා තියෙනවා. ඔස්ටියෝපොරෝසිස් ලෙස හඳුන්වනු ලබන ප්‍රදාහක නොවන පරිහානි රෝගය නිසා ආසාදිත සංදිවල වේදනාව ඇතිවන අතර ඒවැ චලනයද සීමාකාලී වේ. අපි පොඩ්ඩක් මානව සැකිලි පද්ධතිය පිළිබඳ මේ MCQ එකට අදාළ කොටස් ටික ගැන පොඩි අධ්‍යයනයක් කරමු. ඊට මුලින්ම කතා කරන්න තියෙන අපේ අතේ අස්ථි සැකැස්ම සම්බන්ධව. සාමාන්‍යයෙන් මේ දිග අස්ථියක් මෙතන අපේ තියෙන එකට අපි කියන්නේ ප්ලගන්ඩාස්තිය කියලා. ඊට පස්සේ මෙතන තියෙන අන්වලාස්තිය, අලාස්තිය. ඒක මම දැන් නම් කළා තියෙන අලාස්තිය, අන්වලාස්තිය, ප්ලගන්ඩාස්තිය. අපේ අතේ උඩු කොටසට මම කියන්නේ උඩු බාහුව කියලා. උඩු බාහුව. යටි කොටසට අපි කියන යටි බාහුව කියලා. යටි බාහුව. මම හිතන්නේ ටික වල පැහැදිලි කියලා. තව අපේ අතේ පොඩි චලනයන් පිළිබඳව කතා කරනකොට අත උඩු කුළුව. කියන මෙහෙම අපි තියන් ඉන්නේ. අත උඩු කුළුව තියන් ඉන්නකොට අපි ඒකට කියනවා සම්මිංජනයක් කියලා. අපි ඒකට කියන්නේ මේ වගේ අත තියන් ඉන්න එකට අපි කියන්නේ සම්මිංජනයක් කියලා. අත යටිකුළු කරනවා කියන්නේ මෙහෙම. අත අපි මේ විදිහට තියන් ඉන්නවා කියන්නේ ඒකට අපි කියන්නේ නිකුබ්ජනයක් කියලා. ඊළඟට තව එක විශේෂ දෙයක් තමයි මෙතන අපි කියන්න තියෙන. ඒක මම ප්‍රශ්න කියලා පැහැදිලි කරන්නම්. ඒ තමයි අය පොඩ්ඩක් ගියොත් අලාස්තිය, හරි අන්වලාස්තිය, ප්ලගන්ඩාස්තිය මගින් තැනී ඇති වැලමිට සංදිය නිසා පූර්ව බාහුවේ සම්මිංජනය සහ නිකුබ්ජනය සිදු කළ හැකියි. වැරදි. මේක සිද්ධ වෙන වැලමිට සංදියක් නිසා නෙමෙයි. ඇත්ත වශයෙන්ම මෙහෙම සම්මිංජනය නිකුබ්ජනයක් වෙන්නේ ඇත්තටම මේ යටි බාහුව භ්‍රමණය වෙන හින්දා. අතේ තියෙන මේ යටි බාහුව කියලා මේකට කියන්නේ. මේක භ්‍රමණය වෙන නිසා තමයි අපිට ඇත්තටම සම්මිංජනය නිකුබ්ජනයක් අපිට මේ අතින් කරන්න පුළුවන් වෙන්නේ. මේ හින්දාට පළවෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට අහක් ගන්න පුළුවන්. අපි එහෙනම් දැන් දෙවෙනි උත්තරේට ඌල්වස්තිය, අනුජංගාස්තිය සහ ධනිස්කටුව මගින් තැනෙන අසව් සංදිය නිසා වැඩි වේලාවක් ඍජුව සිටගෙන සිටීමට පුළුවන්. අපි මේක තමයි අපේ කකුලේ අස්ථි සැකැස්ම. මේ තියෙන ඌල්වස්තිය, මේ තියෙන අනුජංගාස්තිය, මේ තියෙන ජංගාස්තිය. මේ ධනිස් කටුව වගේ තියෙන ස්ථානය මේක. එතකොට අපි ගත්තොත් ඌල්වස්තිය, අනුජංගාස්තිය, ධනිස්කටුව මගින් තැනෙන අසව් සංදිය නිසා. මෙන්න මෙතන එක ස්පෙෂල් පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි මේ ජංගාස්තිය මං අන්දොත් මෙහෙම ඇඳ කියනකො ජංගාස්තිය. මේ අනුජංගාස්තිය තියෙන්නේ මෙන්න මෙහෙම. මෙහෙම තමයි අස්තිය පිහිටලා තියෙන්නේ. එතකොට ඌල්වස්තිය, අනුජංගාස්තිය තියෙන ජංගාස්තියෙන් අනුජංගාස්තිය ධනිස්කටුව තැනෙන අසව් සංදියට අයිති වෙන්නේ නැහැ. ඒ සඳහා ධනිස්කටුව අසව් සංදිය වෙන්නේ. ඔය සංදියට අදාළ වෙන්නේ ඌල්වස්තියයි, ඌල්වස්තිය අනිත් එක ජංගාස්තිය. ජංගාස්තිය, අනුජංගාස්තිය කිසිම සම්බන්ධයක් ඒකට නැහැ. අනුජංගාස්තිය සම්බන්ධ වෙලා තියෙන ඌල්වස්තියට. පැහැදිලි. ඒක ධනිස් කටුවට අසව් සංදිය නෙමෙයි සම්බන්ධ වෙලා තියෙන්නේ.
එහෙනම් අපිට දෙවෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට අහක් ගන්න පුළුවන්. අපි තුන්වෙනි උත්තරේ ගත්තොත් පාදයේ වක්ල සිටගෙන සිටීමේදී පමණක් දේහ බල ව්‍යාප්ත කිරීමට වැදගත් වේ. ඔව්. අපි බලුවොත් පාදයේ වක්ල සාමාන්‍යයෙන් අපේ පාදයේ මේ වක්‍රයක් තියෙනවානේ. පාදයේ වක්‍ර සිටගෙන සිටීමේදී පමණක් දේහ බල ව්‍යාප්ත කිරීම සඳහා වැදගත් වේ. ඇත්ත වශයෙන්ම අපේ පාදවල ඇතුළේ තියෙන මේ වක්‍රය වගේ එක නිසා ඇත්ත වශයෙන්ම ඒක අපේ දේහ බල ව්‍යාප්ත කිරීමටත් ඒක බැලන්ස් කරන්න උදව් වෙනවා. හැබැයි සිටගෙන සිටීමේදී පමණක් නෙමෙයි ඇවිදිනකොටත් අපේ දේහ බල ව්‍යාප්ත කරන්න මේක බලපානවා. ඒ හින්දා ඇවිදීම කියන කොටස මේක නැති හින්දා මේ වාක්‍යය අපිට තුන්වෙනි වාක්‍යයත් වැරදි උත්තරයක් විදිහට අහක් ගන්න පුළුවන්. අපි හතරවෙනි වාක්‍යයට ගියොත් කෂේරුවේ උලස් සහ ත්‍රිකාස්තික ප්‍රදේශවල ද්විතීක වක්‍ර ඍජු ඉරියව් පවත්වා ගැනීමට උපකාරී වේ. දැන් අපි අපේ කෂේරුව ගත්තොත් මෙහෙම තමයි. අපිට කෂේරුව කොටස් හතරකට බෙදන්න පුළුවන්. මුලින් වක්‍රය ශෛවී වක්‍රය, ඊට පස්සේ උලස් වක්‍රය, ඊට පස්සේ කටි වක්‍රය, ඊට පස්සේ ත්‍රිකාස්තික වක්‍රය. මම හිතන්නේ ඔයාලට පැහැදිලි කියලා. එතකොට මේකේ අපි උලස් වක්‍රයයි ත්‍රිකාස්තික වක්‍රයටයි අපි කියන්නේ ප්‍රාථමික වක්‍ර කියලා. ප්‍රාථමික වක්‍ර. එතකොට මේ කටි වක්‍රයයි ශෛවී වක්‍රයටයි අපි කියන්නේ ද්විතීක වක්‍ර කියලා. ද්විතීක වක්‍ර. ඒකට හේතුව මම ඔයාලට කිව්වොත් විශේෂයෙන්ම දැන් අපි මිනිස්සු ඉපදෙනකොටම අපේ කශේරුකාවේ මෙන්න මේ හැඩයකින් තමයි කශේරුකාව පිහිටා තියෙන්නේ. මේලා ප්‍රාථමික වක්‍ර කියලා ඒකයි මේ හැඩයට තියෙන ඒවාට අපි ඒකයි ත්‍රිකාස්තික වක්‍රය උලස් වක්‍රය වගේ මේ හැඩයනේ තියෙන්නේ. ඒක අපිට ප්‍රාථමික වක්‍රය කියලා කියන්නේ. පසුව වර්ධනයත් එක්ක තමයි මෙම ප්‍රදේශයෙන් මේ වගේ අනිත් පැත්තට කශේරුකාව කියලා ශෛවී වක්‍රයත් කටි ශෛවී වක්‍රයත් කටි වක්‍රයත් හැදලා තියෙනවා. එතකොට ඒවට අපි හින්දේ කියනවා ද්විතීක වක්‍රය කියලා. මුල් ඒවාට අපි කියනවා ප්‍රාථමික වක්‍රය කියලා. අපි වෙන MCQ එකෙන් කශේරුවේ උලස් සහ ත්‍රිකාස්තික උලස් සහ ත්‍රිකාස්තික ලෙස හඳුන්වනවා ද්විතීක වක්‍ර. වැරදීනේ. ද්විතීක වක්‍ර නෙවෙයි මේ ප්‍රාථමික වක්‍ර. ඉතින් කෙලින්ම අපිට හතරවෙනි උත්තරේ වැරදි කියලා එකෙන්ම ගන්න පුළුවන්. පස්වෙනි උත්තරේට ගියොත් ඔස්ටියෝපොරෝසිස් ලෙස හඳුන්වන ලබන ප්‍රදාහක නොවන පරිහානි රෝගය නිසා ආසාදිත සංදිවල වේදනා ඇතිවන අතර ඒවේ චලනයද සීමා කරයි. වැරදි. ඒකත් ඇති. ඔස්ටියෝපොරෝසිස් මගින් ඇත්තට වෙන්නේ මොකක්ද? දැන් මේ අස්ථි තියෙන්නේ. මේ අස්ථි වල ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙයි. අඩු වෙනවා. ඊට පස්සේ මේවා තව සියුම් මේ වගේ සියුම් බිඳීම් හට ගන්නවා. සියුම් බිඳීම් හට ගන්න අධික වේදනාවක් එනවා. මේ රෝග ලක්ෂණ ටික තමයි ඔස්ටියෝපොරෝසිස් වල තියෙන්නේ. ඔස්ටියෝපොරෝසිස්. එතකොට දැන් මෙතනගේ අහලා තියෙන්නේ ප්‍රදාහක නොවන පරිහානි රෝගින ආසාදිත සංදිවල වේදනා ඇති වේ. ආසාදිත සංදිවල නම් එක බලපාන්නේ ඔස්ටියෝපොරෝසිස් නෙමෙයි ඔස්ටියෝආතරයිටිස්. ඔස්ටියෝආතරයිටිස්. ඒ තමයි මේ වගේ සංදි වලට බලපාන ප්‍රධාන වශයෙන්ම ඔස්ටියෝආතරයිටිස් කියන තත්ත්වය. ආතරයිටිස්. එතකොට පස්වෙනි උත්තරේ වැරදි උත්තරයක් විදිහට අහක් ගන්න පුළුවන්. එතකොට අවසාන වශයෙන් මේ ප්‍රශ්නෙට ඕල් තමයි උත්තරම් පහම වැරදි. ඉන්න මේකට එක්සෑම් එකෙත් ඕල් දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. එහෙනම් අපිට උත්තර පහම වැරදි කියලා තමයි ගන්න තියෙන්නේ.